Stop. Look at this. උඹට පුළුවන් නම් වතුරට ගිහින් ටී එකක් බීලා පෙන්න එපා. Guys, මම අද වතුරට ගිහිල්ලා තේ එකක් බොන්න තමයි හදන්නේ. ඉතින් අද මම වැඩේට ගෙනාවා මේ වගේ පොඩි ග්ලාස් එකක් මේකේ චානු මල්ලි දුන්නේ. තේ එකක් හදලා දුන්නා. ඉඟුරු දාලා තමයි චානු මල්ලි තේ එක හදලා දුන්නේ. ඉතින් මම අද වැඩේට යූස් කරන්නේ මෙන්න මේ චානු මල්ලි ගතේ තියෙන බැරල් එක. බැරල් එක පෙන්නන්න. මෙන්න මේ බැරල් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ බැරල් එක යූස් කරලා තමයි අද වැඩේ කරන්නේ. එතකොට මේකේ වායු පීඩනය හරහා තමයි මම වතුරට යන්නේ. එතකොට මෙන්න මේ විදියට මේක සම්පූර්ණ යටට ඔබනවා මහ වැතුරට දාලා. ඒතර මේක ඇතුළට ගිහිල්ලා තමයි අද මම තේක බීලා පෙන්නන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි මේක කරලා බලමු. මේ වැඩේ සාර්ථක වෙයිද සාර්ථක වෙන්නේ නැති වෙයිද කියලා. Guys look at this. ඔන්න අපි ප්ලේන් ටික දා ගන්නවා. අවුලක් නැහැ ප්ලේන් ටික දාගත්තා. අවුලක් ඇත්තෙම නැහැ. ප්ලේන් ටික දාගෙන මේක ඇතුළට ගිහිල්ලා අද බොන්න තමයි හදන්නේ. මම මේක ඇතුලේ බොන විදියත් වීඩියෝ එකක් ගන්නවා. මම මේක ඇතුලේ උඩ කැමරාවක් හයි කරලා තියෙන්නේ. උඩට ගිහිල්ලා තමයි බොන්නේ. මේක ඇතුලේ තමයි මේක සම්පූර්ණයෙන්ම ගිල්ලව නේද? ෂුවර් ගිල්ලවනේ. හරි එහෙනම් අපි මේක මම මේ උඩ කැමරාවක් හයි කරලා තියෙන්නේ. ෆෝටෝ සීල් බෑග් එක දාලා. ඉතින් මම අතුරට දානවද? ඕකේ. එහෙනම් ඔන්න අපේ කොල්ල රෙඩි වෙලා ඉන්නේ මම අතුරට දාන්න. ගයිස් බලා ගන්න මේ වැඩේ. ඉස්සර අවදාන නැහැ. මේකේදී අත්දා බලන්න යන්න එපා. පොඩි ළමයි බලනවනම්. ඔන්න. wow දැම්මා guys. Look at this. Guys look at this. මම තේ කරන් තමයි අතුරට ආවේ. ටෝච් එක ගහගත්තා මේක මේ එළියට තියෙද්දා. කෑ ගන්න එපා guys. උඹලා කෑ ගන්න බෑ. කොල්ලෝ මම හිතන්නේ guys ඔන්න මම කිව්වා වගේ challenge එක විදියට වතුර යට ඉන්නේ උපක්‍රමයක් ට්‍රික්ස් එකක් යදුවා. ට්‍රික්ස් එක තමයි මේ බැරල් එක වතුරට ඔබලා තමයි මම මේක වාතයේ ජලය ඇතුලේ රඳව ගන්න. ඉතින් මේක විද්‍යාත්මක ක්‍රමයක්. මම මේක කලිනුත් try කරලා තියෙනවා. මේක ඇතුලේ වාර බලන්න වතුර guys අම්මෝ වතුර පිරලා තියෙන්නේ. තේක බොමු. ඔන්න ටී එක බොන්න දන්නේ මම challenge එක විදියට ටී එක බොන්න දන්නේ. nice tea. මේ ටී එක ඇදලා දුන්නේ අපේ චානු මල්ලි. ඉඟුරු දැම්මා කිව්වා මාර රසක් තියෙන ඇත්තම මතක් කරන්න ඕනේ. ඉතින් මේ වගේ challenge වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් මාව follow ගන්න, subscribe කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න එන අනිවාර්යෙන් එකලා ඉන්න. අපි අයිස් මේක බොමු. guys අනිවාර්යෙන් එහෙම මාව follow කරන්න, subscribe කරන්න. වතුරට ඉන්නේ guys. කිසිම අවුලක් නැහැ. ඔයාලා බලා ගන්න පුළුවන් වතුර වටේට තියෙනවා කටවට්ටම් කියන්නේ මටත් උඩින් වතුර තියෙනවා ඒ වුණාට ඇතුලේ වතුර නැහැ. යන්තාක් දුර විතරයි වතුර ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේක වායු පීඩනය මගින් තමයි තෙරපුමක් කරලා මම බැරල් එක හරහා වතුර යට ඉන්නේ. ඒතකොට මේක ඇතුලේ වාතය නම් පොඩ්ඩක් අඩුයි. ඒක ලොකු අවුලක් නැහැ. පැය භාගයක් විතර සමාට ඉන්න පුළුවන් ඒකේ. මම මේක try කරන්න යන්නයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම follow කරන්න, subscribe කරලා තව කෙනෙක්ට